අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂක කියන තනතුර ගැන. ඔන්න ගොඩක් දෙනෙක් අවුරුදු ගාණක් ඉඳන් බලන් හිටපු රැකියා අවස්ථාව සඳහා දැන් ආයුධ පත්‍ර යොමු කරන්න පුළුවන්. මේ උප පොලිස් පරීක්ෂක කියන තනතුරට අමතරව පොලිස් කොස්තාපල් කියන තනතුරත් ගැසට් කරලා තියෙන්නේ. ඒකේ වීඩියෝ එකත් අපි දාලා තියෙන්නේ. මේ තනතුරු ස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිත තනතුරු. සම්පූර්ණ රැකියා විස්තරය සමග ආයුධ පත්‍ර ලබා ගන්න කොහොමද? නිවැරදිව ආයුධ කරන්නේ කොහොමද කියන එක වීඩියෝ එක අතරතුරදී අපි කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සීනයක් වූ රැකියා අවස්ථාව තවදුරටත් සීනයක් නොවන්නට දිනපතා අලුත් වන රැකියා වේගවත් සහ නිවැරදිව ආයුධ පත්‍රය සමග නොමිලේම වූ එකට. ශ්‍රී ලංකා පොලිසිය මගින් මේ විදිහට රැකියා විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. හරි මේක ඉහළින්ම ශ්‍රී ලංකා පොලිසිය කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට උප පොලිස් පරීක්ෂක කියලා දාලා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ ආධුනික උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ආයුධපත් කැඳවනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. මුලින්ම මේ තනතුරට අදාළ වැටුප් පරිමාණය ගැන සඳහන් කරලා තියෙනවා. මේ දාලා තියෙන වැටුප් පරිමාණය තමයි ආධුනික උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා ලැබෙන්නේ. ඒවගේම 2025 චක්‍රලේඛයට අනුව තමයි මේ වැටුප් පරිමාණය සැකසීම සිදු කරලා තියෙන්නේ. හරි ඒ වගේම 2022 12/15 වැටුප් සංශෝධනයට අදාළ දීමනාත් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉහත වැටුප් පරිමාණයට අමතරව ජීවන වියදම් දීමනාව 122 දීමනාව, දුෂ්කර දීමනාව, නිරැඳුම් සඳහා වන දීමනාව, ආහාර හා නවාතැන් දීමනා, සේවා කාලය අනුව වෙනත් දීමනා ඔයාලට ලැබෙනවා. අපි ඉතින් කතා කරපු දීමනාවට අමතරව ලැබෙන දීමනා තමයි ප්‍රවාහන පහසුකම්, වෛද්‍ය පහසුකම්, නිලැඳුම්, උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා හදාරන්න අවස්ථාව, ක්‍රීඩා කෞශල්‍ය දියුණු කරගන්න ලැබෙන අවස්ථාව සහ පොලිස් ත්‍යාගාර මුදලින් ලැබෙන දීමනා අපට ලබා ගන්න පුළුවන්. හරි ඊළඟට අපි බලමු මේ සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් මොනවද කියලා. මුලින්ම වයස් සීමාව දාලා තියෙනවා. වයස් සීමාව ආයුධ පත්‍ර බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ත් 26ත් අතර වෙන්න ඕන. ඒ වගේම දැනට පොලිස් සේවයෙන් නිරත වෙලා ඉන්න නිලධාරීන් සඳහා වයස අවුරුදු 28 දක්වා ආයුධ පත්‍රය යොමු කරන්න පුළුවන්. හරි ඊළඟට අපි අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරමු. මුලින්ම සාමාන්‍ය පෙළ විභාගයෙන් මව් භාෂාව සහ ගණිතය යන විෂයන් ඇතුළුව සම්මාන සාමාර්ථ 4ක් සහිතව එක්වරකදී විෂයන් 6කින් සමත්වීම. ඒ වගේම උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර එක්වරකදී විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕන. හරි ඊළඟට මේ තනතුර සඳහා අවශ්‍ය කායික සුදුසුකම් මොනවද කියලා බලමු. මුලින්ම උස අඩි 5යි අඟල් 6ක් හෝ ඊට වැඩි විය යුතුයි. ඒ වගේම පපුව අඟල් 32ක් වෙන්න ඕන හුස්ම අල්ලන්නේ නැතුව. ඒ වගේම සෑම ආයුධකරුවෙක්ම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ප්‍රමාණවත් කායික සහ මානසික යෝග්‍යතාවකින් යුක්ත වෙන්න ඕන. ඊළඟට කණ්ණාඩි හෝ කන්ටැක්ට් ලෙන්ස් භාවිතා නොකර ඇසේ අවම දෘෂ්ටිය 6-12ට අඩු නොවිය යුතුයි. ඒ වගේම කෘත්‍රිම ශාරීරික වෙනස්කම් කර නොතිබිය යුතුයි. හරි ඊළඟට වෙනත් සුදුසුකම් මොනවද කියලා බලමු. ආයුධකරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙන්න ඕන. යහපත් චරිතයකින් යුක්ත වෙන්න ඕන. අවිවාහක වෙන්න ඕන. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටින්න ඕන. හරි ඊළඟට මූලික පරීක්ෂණය ගැන විස්තර දක්වලා තියෙනවා. එතකොට ඔයාගේ වයස සහ කලින් කියපු සුදුසුකම් ටික සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයාව මේ මූලික පරීක්ෂණය සඳහා යොමු කරනවා. මේ මූලික පරීක්ෂණයේදී ඔරොත්තු දීමේ පරීක්ෂණයක් සඳහා ඔයාට පෙනී සිටින්න වෙනවා. මේකෙදී 15 වගුවේ ක්‍රියාකාරකම් සහ ඊට අදාළ ලකුණු ලබා දීම සිදු කරන්නේ කොහොමද කියලා දක්වලා තියෙනවා. මුලින්ම දුරදිවීම මීටර් 1000, විනාඩි 3ට නම් ලකුණු 30යි, විනාඩි 3ත් 4ත් අතර නම් ලකුණු 20යි, විනාඩි 4ත් 5ත් අතර නම් ලකුණු 10 බැගින් ලබා දෙනවා. ඊළඟට චිනප් වාර 5ක් තියෙනවා. ඒකෙදී කාලය විනාඩියයි.
එක් වාරයකට ලකුණු 3 බැගින් උපරිම ලකුණු 15ක් ලබා දීම සිදු කරනවා. හරි ඊළඟට පුෂප් වාර 15ක් කාලය විනාඩියයි ලැබෙන්නේ. වාරයකට ලකුණු 1 බැගින් උපරිම ලකුණු 15ක් ලැබෙනවා. ඊළඟට සිට් අප් වාර 15ක් කාලය විනාඩියයි වාරයකට ලකුණු 1 බැගින් උපරිම ලකුණු 15ක් ලැබෙනවා. ඊළඟට ස්ක්වොට් 15ක් විනාඩියක් ඇතුළත වාරයකට ලකුණු 1 බැගින් උපරිම ලකුණු 15ක් ලැබෙනවා. ඊළඟට මතක පරීක්ෂා කිරීම ආයතනයන් නිරීක්ෂණය කිරීම සඳහා තත්පර 30යි, තාරණය කර ගැනීමට තත්පර 30යි, ලිවීමට තත්පර 120ක් ලැබෙනවා. එක් ආයතනයකට ලකුණු 1 බැගින් උපරිම ලකුණු 10ක් ලැබෙනවා. හරි ඊළඟට පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මීටර 1000ක දුර විනාඩි 5ක් ඇතුළත දීවීමට අපොසත් වන ආයුධකරුවන් යෝග්‍යතා පරීක්ෂණය අසමත් ලෙස සලකනවා කියලා. හරි ඊළඟ ලිඛිත පරීක්ෂණය. ලිඛිත පරීක්ෂණය පවත්වන්නේ මූලික පරීක්ෂණයේ සමත් වන ආයුධකරුවන්ට බුද්ධිය හා භාෂා හැකියාව සහ සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණ විදිහට ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වෙනවා. හරි ඊළඟට මේ ලිඛිත පරීක්ෂණයෙන් තෝරාගත් ආයුධකරුවන්ට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඒකෙදි අතිරේක අධ්‍යාපන සුසුකම්, භාෂා දැනුම, පරිගණක හැකියාවන්, ක්‍රීඩා කුසලතාවයන්, නායකත්ව සහ ප්‍රජා සේවාවන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ඇගයීම මත ලකුණු ලබා දීම සිදු කරනවා. ලිඛිත පරීක්ෂණය සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව මත තමයි ආයුධකරුවන් බඳවා ගැනීම සිදු කරන්නේ. හරි ඊළඟට පසුබිම් පරීක්ෂණය. මේ විස්තර වාට කියව ගන්න අවශ්‍යයි නම් මේ වීඩියෝ එක නවත්තලා මේ විස්තර ටික කියව ගන්න. මම මේ ගැන විස්තර කරන්න යන්නේ නැහැ. මේ තනතුර සඳහා තෝරාගත්තොත් මේ තනතුරට අදාළ පුහුණුව ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයෙන් ලබා දෙනවා. ඒ වගේම මේ තනතුර ස්ථීර සහ විස්ටාව වැටුප් සහිත තනතුරක්. ඒ වගේම තෝරාගත් ආයුධකරුවන් අවුරුදු 3ක ආධුනික කාල පරිච්ඡේදයකට යටත් වෙන්න වෙනවා. හරි මේ ටික දක්වලා තියෙන්නේ සේවා කොන්දේසි. ඊළඟට පත්වීම කොහොමද ස්ථීර කරන්නේ? ඊළඟට කාර්යක්ෂමතා කඩයිම් මොනවද? ඒ වගේම භාෂා ප්‍රවීණතාවය ගැන විස්තර දාලා තියෙනවා. මේ ටික කියව ගන්න අවශ්‍යයි නම් මේ වීඩියෝ එක නවත්තලා මේ ටික කියව ගන්න. හරි ඊළඟට පහත් දක්වලා තියෙන ලිපි ලේඛනවල පිටපත් ආයුධම් පත්‍රයත් එක්ක අමුල්ලා යවන්න ඕන. මුල් පිටපත් යවන්න එපා. පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත, අධ්‍යාපන සුසුකම් සනාථ කිරීම සඳහා වෙච්ච සහතික ටික ඔයා ආයුධම් පත්‍රයත් එක්ක යවන්න ඕනේ. ඒ වගේම ඔයා දැනටමත් රාජ්‍ය සේවයේ ඉන්න කෙනෙක් නම් අදාළ ආයතන ප්‍රධානිය හරහා මේ ආයුධම් පත්‍රය යොමු කරන්න. මේ සඳහා අවශ්‍ය ආයුධම් පත්‍රය මම rajajobs.com එකේ දාලා තියන්නම්. ඒ ආයුධම් පත්‍රය ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන A4 වල print කරගන්න. ඊට පස්සේ නිවැරදිවම ප්‍රෝලා ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. ඊළඟට අපි බලමු මේ සඳහා ආයුධම් පත්‍ර ලබා ගන්නේ කොහොමද සහ ආයුධම් කරන්නේ කොහොමද කියන එක ගැන. මේකට ඔයා www.rajajobs.com එකට එන්න. එහෙමත් නැත්නම් ඔයා Google එකේ rajajobs කියලා සර්ච් කරගන්න. ඒන පළවෙනි රිසල්ට් එක ක්ලික් කරලා ඔයාට මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මේ වෙද්දී නම් ශ්‍රී ලංකා පොලිසියේ සබ් ඉන්ස්පෙක්ටර් කියන පෝස්ට් එක ඉහළින්ම තියෙනවා. සමහර විට ඔයා එන දවස් වෙද්දී මේ පෝස්ට් එක පහළට ගිහින් තියෙන්න පුළුවන්. මොකද අපි දිනපතා අලුතෙන් පෝස්ට් දාන නිසා. එහෙම වුණොත් ඔයා මේ පෝස්ට් එක හොයාගෙන ක්ලික් කරගන්න. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි අපේ WhatsApp group එකේ හරි දාලා තියෙන link එක ක්ලික් කරලා આવොත් ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. කෙලින්ම මෙතෙන්ට බෙන්න පුළුවන්. හරි ඔයා මේ page එකට ආවට පස්සේ මේ page එකේ පහළට එන්න. පහළට ආවට පස්සේ closing date එක එහෙම දාලා තියෙනවා. ඊළඟට full details button එක ක්ලික් කරලා ඔයාලට මේ රැකියාව විස්තරය කියව ගන්න පුළුවන්. අනිවාර්යෙන් apply කරන්න කලින් මේ විස්තර ටික කියව ගන්න. ඊළඟට application කියලා තියෙන තැන button එක ක්ලික් කරලා ඔයාලට මේ application එක download කරගන්න පුළුවන්. ඊළඟට age calculator එකක් දාලා තියෙනවා. ඔයාලට මේක ඉදිරියට application එක පුරවද්දී අවශ්‍ය වෙනවා. ඊළඟට join WhatsApp channel කියලා button තුනක් තියෙනවා. පළවෙනි එක රජයේ jobs channel එක, දෙවෙනි එක කොළඹ jobs channel එක, තුන්වෙනි එක රජයේ රැකියා විභාග සහ පාඨමාලා සඳහා තියෙන channel එක. එතකොට මේ channel එක හරහා තමයි අපි notes papers ලබා දෙන්නේ. මේ තනතුර සඳහා ආයුධම් කරන්න ශ්‍රී ලංකා පොලිසිය මගින් ආයුධම් පත්‍රයක ආකෘතියක් ලබා දීලා තියෙනවා. ඔයා මේ ආයුධම් පත්‍රය ලබා ගන්නේ rajajobs.com එකකින් නැතුව වෙනත් ස්ථානයකින් නම් අනිවාර්යෙන් මේ ආයුධම් පත්‍රය ආකෘතියට අදාළව තියෙනවද කියලා සැලකිලිමත් වෙන්න. ආයුධම් පත්‍රය නිවැරදිවම පුරවගෙන අධ්‍යක්ෂ බඳවා ගැනීම ආධුනිකයින් බඳවා ගන්නා කොට්ටාශය අංක 375 පළමු මහල ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත කොළඹ 6 කියන ලිපිනයට යවන්න ඕන.
ඒවගේම ඔයා අයදුම් පත්තු දාලවන ලියුම් කවරේ වම්පස ඉහළ කෙලවරේ ඔයා අයදුම් කරන තනතුර සඳහන් කරන්න අමතක කරන්න එපා. දැනට නිවේදනය කරලා තියෙන විදිහට මේ සඳහා අයදුම් කරන්න පුළුවන් අවසාන දිනේ වෙන්නේ 2025 7/21 වෙනිදා. බොහෝ වෙලාවට මේ දිනේ දීර්ඝ වෙන්න පුළුවන්. මේ කියන විස්තරවල මොනවා හරි වෙනස්කම් වුණොත් මම පින් කරපු කමෙන්ට් එකේ වෙනස්කම් ටික දාලා තියන්නම්. සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ අයදුම් පත්‍ර ලැබෙන අනුපිළිවෙල අනුව කියලත් සඳහන් කරලා තියෙනවා. ඔයාලට මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් කමෙන්ට් එකක් දාන්න. එහෙමත් නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ FB page එකේ link එක දාලා තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම අමතක නොකර රජයේ jobs, කොළඹ jobs සහ free courses channel වලට වෙන වෙනම join වෙන්න. මේ වීඩියෝ එකට වැදගත් වුණා නම් like එකක් දාන්න. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, bell icon එක press කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.